ධන අයනය මේ හයිඩ්‍රෝනියම් කියන්නේ එදනනේ. ඒ ධන අයනය පොදු අයනයක් වෙන නිසා. එතකොට කොහොමද මෙයාගේ විකටනේ අල්පතර එන්නේ? හරි. අපි හිතමු උදාහරණයක්. හරිද? පරක් වෙලා ආපු තඩිය ඉන්නවා පිටිපස්සේ. හරිද? ඔන්න දැන් තඩියා අපි හිතමු හෙට අනිද්දා එනවා වෙසක් එක. හරිද? වෙසක් එකට තඩියගේ තඩිච්චිත් එක කෙල්ලත් එක හිතනවා දලදා මාලිගාව වන්දනා කරන්න. එතන දලදා මාලිගාව නෙමෙයි වන්දනා කරන්න ඕනේ. වෙන ඒවා. හරිද? එතකොට කොහොම හරි දැන් ඔන්න තඩියත් ගෙදරට කියලා එනවා අම්මේ මම යාළුවෙක්ගේ ගෙදර යනවා මම පන්තිත් යන්නේ ඉතින් අවාරයට පොල් වැටෙනවා වගේ. එහෙනම් නෝට් ටික තියෙනවා කම්ප්ලීට් කරගන්න. ඒ හින්දා අම්මේ මම යාළුවෙක්ගේ ගෙදර පොඩ්ඩක් යනවා. නෝට් වර්ගයක් තියෙනවා හදාගන්න. ඒ හින්දා යන්නම් අම්මේ කියලා කියනවා. තඩිච්චිත් එහෙම පචයක් කියලා ගෙදරට එනවා. ඊට දැන් මොකද කරන්නේ? දැන් දෙනෝ 1000ක් ඉන්නවනේ දලදා මාලිගාව. එතකොට තඩියයි තඩිච්චි දැන් ඉන්නවා කියන එක එච්චර දැනෙන්නේ නැහැ කාටවත්. දෙනවා ගොඩාක් පිරිසක් මේ දිනවා එච්චර දැනෙන්නේ. එහෙනම් දෙන්න මොකද කරන්නේ? කරට දාගන්න දාතින් අල්ලගෙන ඉතින් කොහොමද නේ? ඒක නෑනේ අනිමරුනේ. එහෙන් අනේක තන නිදහසියත් එහෙ ගැපෙන්නේ. දලදා මාලිගාව වන්දනා කරන දෙන්න chat එක දාගෙන යනවා. අත් දෙක පද්ද නිදහස යනවා. කොහොමද ඉතින් පාඩම් කරනද? එහෙනම් මොනවා හරි යනවා. ඒ වන්නේ වෙනවන්නේ. හරි ඒකට එහෙම යනවා. හරිද? එතකොට දැන් කොහොම යන අතරේ. හරිද? අපිට තාරංචි වෙනවා මේ ඔය පැත්තේ දන්සලක් එහෙම තියෙනවා කියලා. හරිද? අපි දැන් ඔය පොලිමේ දන්සක් කන්නේ හරි ආසයි. පොඩි අමුතු මේක ගන්න තියෙන එක. ඊට පස්සේ මමයි චාමරයි විශේෂයි හේරත් අංකල් ඔය ඉන්න ලට්ටපට්ට අපි සෙට් එකකුත් යනවා. දලදා මාලිගාව පැත්තේ. හරිද? යනකොට තඩිය එකපාරටම ආව දකිනවා. හරි දැකගම අපිට කැලුවා. එහෙම කියන්නේ අපිට කැලුවා නේ ඔකයි කඩපොද නේ. මොනවා කියද දන්නේ පන්තියේ. බුදු අම්මෝ කියලා කෙල්ලත් එක දැන් මොකද කරන්නේ? හැංගෙන්න ආවා. පොදුවේනේ ආපු ගමන්ම. දැන් එක අප්සෙට් කියද? හරි. පොදුවේනේ. හරි. කරන්ට් එක සෙට්. වෙනම. එතකොට පොදුවේනේ ආපු ගමන්ම අන්න මොකද වෙන්නේ? මෙයාගේ විඝටනය අල්පතරයි. ඒ හින්දා ඒ දැන් නිදහසේ පද යන්නේ දෙන්නත් එකයි. එද්දන ආවා. අම්ලේ එද්දන තියෙනවා. ඒ හින්දා ස්ට්‍රෙස් විඝටනයට කැමති නෑ. ආන් ඒ නිසා ඉදිරි ප්‍රතික්‍රියා නෙමෙයි වෙන්නේ ආපසු එක. ඒ කියන්නේ අන්න විඝටනය ජනිත කරන්නේ අල්පතර සල්ෆයිඩ් ප්‍රමාණය. දැන් නිදහසේ යන්නේ මුළු කියන්නේ බලන්න. තේරෙනවද? අන්න ආම්ලික ද්‍රවණය තුලින් ස්ට්‍රෙස් යනකොට එද්දනයිනේ පොදු අයනේ යන පොදු අයනික ආචරණය. පැහැදිලිද? එයා පොදු අයනයක් යනවා. එයා ආපු නිසා ස්ට්‍රෙස් වල විඝටනය අල්පතරයි. ජනනය වෙන්නේ අල්පතර සල්ෆයිඩ් ප්‍රමාණය. අන්නේ අල්පතර සල්ෆයිඩ් හැමදේ අවක්ෂේපණ කැටයන තමයි විශ්ලේෂිත දෙකේ තැන්පත් වෙන්නේ යන්නේ. පැහැදිලිද කතාව? ඒ කියන්නේ මොකද? අල්පතර සල්ෆයිඩ් කියන්නේ බත් පිඟන් එකක් කාලේ ඇති කියන කට්ටිය. අර කැටයන ඩොට් එකෙන් බත් පිඟන් එකක් කාලේ ඇති කියන කට්ටිය තමයි දැන් අන්න සන්තුෂ්ත වෙන්නේ. අල්පතර සල්ෆයිඩ් හැමදේ අවක්ෂේපණ කැටයන ටික තමයි දැන් මෙතන තැන්පත් වෙන්නේ. පැහැදිලිද? සමහර ගෑනමේට කිසිම විඥානයක් නැහැ. දැන් මම ඊට කොතන යනකොට හැපැති හයි ස්කූල් එකේ හැපැති බස් වලට එක. ඔතන කණු ගහන්නේ තියෙන්නේ. දැන් මම වාහනේ යනකොට ගෑනමේ කොල්ලෙක් එක්ක ඉන්නවා. හරි දැන් එතන ඊළඟ මගේ පන්ති කරා එකපාරට මීටර් එන්නේ නැහැ. හරි මම යනකොට එකපාරට මෙහෙම කොහොමද හැරෙන්නේ? අර කණු වලට හැරෙන්නේ. කොච්චර මොකද? එච්චරවත් මොලයක් නැහැ. දැන් අර කණුව දින කණුවට එහෙම නම් දැන් මම කණුවට එන වැහෙනවද? මැටිකම මට ඒ හින්දා දෙන්නා. මේ කියන්නේ අනිවාර්යයෙන්ම මගේ පන්ති කියලා. හරිද? හද්දකො. හරි. හොඳයි. හරි. අපි සරයි ඒ තැන් වල ඉන්නකො එහෙනම්. අඳුරන්නේ නැහැ වගේනේ. ඔතන බැලුවා දැන් කියන මෙහෙම. මෙහිදී කැටයන සල්ෆයිඩ් ලෙස අවක්ෂේප කිරීම සිදු කරන අතර මේ සඳහා ඉහත කැටයන අවක්ෂේප කිරීමෙන් පසුව ඉතිරි වන ආම්ලික ද්‍රවණය තුළින් ස්ට්‍රෙස් වායුව බුබුලණය කෙරේ. එහා පැත්තේ රූල් තුනක් තියෙනවානේ. මේ තුන් දෙනා පෙන්න ගන්න. මේ තුන් දෙනා පෙන්න ගන්න. හොඳ නෝට් එකක් දෙන්න යන්න පුළුවන් තරම් තේරුම් අරගෙන වැඩ කරන්න.